ඔයාලගේ මූණෙත් කුරුල්ලා ඇති වෙලා ඒ කුරුල්ලා නිසා හටගත්ත රතු පාට පැල්ලම් මේ වගේම කළු පාට පැල්ලම් තාමත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන හිත හිත ඔයාලා තාමත් දුකින් ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන්න. ඉතින් ආයෙත් ඒ ප්‍රශ්නෙට හොඳ විසඳුම තමයි අද මම කතා කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ඕන් දාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ අද වීඩියෝ එකට. අද මම ඔයාලා වෙනුවෙන් කතා කරන්නේ මෙන්න මේ The Ordinary brand එකේ එන Alpha R Beauty serum එක ගැන. ඉතින් මම කලින් ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා The Ordinary එකේ Niacinamide serum එක. ඉතින් ඒක වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා මම මෙතනින් දාන්නම්. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ Alpha R Beauty serum එක ගැන. ඉතින් මේක ගොඩක් හොඳ brand එකක්. ගොඩක් දෙනෙක් මේ වෙනකොට පාවිච්චි කරන brand එකක්. මොකද මේකේ හොඳ ප්‍රතිඵල ඔයාලට වඩාත් ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ The Ordinary brand එකේ සීරම් වර්ග පාවිච්චි කිරීම මගින්. ඉතින් අද අපි බලමු මෙන්න මේ ඇල්ෆා බියුටින් සීරම් එක කියන්නේ මොකක්ද? මේකෙන් ඔයාලගේ මුහුණට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද කියලා. ඉතින් ඔයාලගේ මුහුණේ ඩාර්ක් ස්පොට්ස් තත්ත්වයන් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ මුහුණට කිසිම එළියක් නැත්තම් මුහුණ ගොඩාක් අවුවට ගිහින් අඳුර වෙලා නම් තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නෙට පොද විසඳුම තමයි මෙන්න මේ The Ordinary එකේ Alpha Biotin serum එක. ඉතින් මෙන්න මේ පුංචි බෝතලෙට පුළුවන් වෙලා තියෙනවා අපේ ස්කින් එක ලස්සන කරගන්න, ඒ වගේම පැහැපත් කරන්න, ඔයාලගේ ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට්ස් තත්ත්වයන් නැති කරන්න. ඇත්තටම මේක කුරුල්ලා වලට නෙමෙයි පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ කුරුල්ලා ඇවිල්ලා කුරුල්ලා නැති වෙලා ඒ වගේ ඉතුරු වෙච්ච කැලෑ තත්ත්වයන් වලට තමයි මෙන්න මේ Alpha Biotin serum එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ Alpha Biotin 102ක් අඩංගු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවත් දන්නේ නැහැ. ඒ වගේම hyaluronic acid එකකට අඩංගු කරලා තියෙනවා. ඉතින් අපි හැමෝම දන්නවා Alpha Biotin කියන්නේ අපේ සමේ පැහැපත් භාවයට ගොඩාක් වටින ගොඩාක් අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. ඉතින් ඒ වගේම තමයි hyaluronic acid. hyaluronic acid කියන්නේ අපේ ස්කින් එක අපිට පැහැපත් කරලා විතරක් මදිනේ. අපේ ස්කින් එකට හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඇත්තටම අපි අපේ අකට වතුර දෙනවා වගේ වැඩක් තමයි මෙන්න මේ hyaluronic acid එකෙන් වෙන්නේ. ඉතින් මේ දෙකේ සංයෝගයෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එක පැහැපත් කරගෙන ඔයාලගේ ස්කින් එකේ කුරුල්ලක් කැලල් තත්ත්වයන් නැති කරගෙන ඔයාලගේ ස්කින් එකට ලස්සන කලර් එකක් ලබා ගන්න. ඉතින් ඇත්තටම මේකේ අඩංගු කරලා තියෙන Alpha R Biotin මගින් වෙන්නේ අපේ ස්කින් එකට ඇතුල් වෙලා අපේ ස්කින් එකේ තියෙන හැම අඳුරු කරන මෙලනින් ඉපදීම පාලනය කරනවා. ඊට පස්සේ අපේ ස්කින් එක පැහැපත් කරගන්න අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඔයාලගේ ස්කින් එකේ රතු පාට චූටි රතු පාට බිබිලි වලින් ඇති වුණු කැලල් තියෙනවා නම් මේ වගේම කළු පාට කැලල් තත්ත්වයන් තියෙනවා නම් ඔයාලට මේක බය නැතුව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලගේ මුහුණේ කුරුල්ලා නිසා හටගත්ත රතු පාට කළු පාට පැල්ලම් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ ඇස් වටේ කළු වෙලා නම් තොල් වටේ කළු වෙලා නම් අඳුරු වෙලා නම් මේ වගේම අවුවට ගිහිල්ලා ඔයාලගේ ස්කින් එක ඩාර්ක් වෙලා නම් මේ වගේම කිසිම ප්‍රාණවත් බවක් නැත්තම් ඔයාලගේ සමට මෙන්න මේ Alpha Biotin serum එක පාවිච්චි කරන්න බලන්න. ඉතින් සති 2ක් සති 3ක් වගේ කාලයක් යනකොට ඔයාලට වඩාත් ඉක්මනින් හොඳ රිසල්ට් එකක් ලබා ගැනීමේ හැකියාව දෙනවා. ඉතින් මේ වෙනකොට ලෝම පිළිගත් හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි The Ordinary serum එක කියන්නේ. ඉතින් ඒක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ගොඩක් හොඳ රිසල්ට් තියෙන OGM නිෂ්පාදනය තමයි මෙන්න මේ The Ordinary එකේ Alpha Biotin serum එක. ඉතින් මම ඔයාලට පෙන්නනවා මේක මිලිලීටර් 30ක් අඩංගු වෙලා තියෙනවා. ඔයාලට පේනවත් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සියලු විස්තර මේක පාවිච්චි කරන්න ඕන විදිහ, එතකොට මේකට අනුව ඉන්ග්‍රීඩියන්ට් වර්ග වල විස්තර මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ සීරම් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ මිදු දෙකක් වතුනා මෙන්න මේ මේක හොඳට කොම්පේ මේවා කරන්න ඕනේ. මේ විදිහට ගන්න පුළුවන් බිඳු දෙකක් තුනක් වගේ ඔයාලගේ මූණට මේ විදිහට ඩ්‍රොප් එකෙන් දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ පැල්ලම් තියෙන තැන් තියෙනවා නම් ඒ තැන් වලට වැඩි අවධානයක් යොමු කරලා ඒ තැන් වල ටිකක් වැඩියෙන් දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන හොඳට මේක මූණට ඇබ්සෝබ් වෙන්න හොඳට තියෙන මැත්තේ මෙන්න මේ විදිහට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මුළු මූණෙම ගන්නවනේ මම මූණේ කොටස විතරයි ගෑවේ. ඉතින් ඔයාලගේ කළු පාට පැල්ලම්, රතු පාට පැල්ලම්, ඒ වගේ ඔයාලගේ ඇස් වලට කළු වෙලා නම්, තොල් දෙපැත්ත කළු වෙලා නම් මේ ප්‍රශ්න තියෙන තැන් වලට වැඩි අවධානයක් යොමු කරලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගෙන හොඳින් වියලගෙන ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදේටයි රැටයි දවස් දෙපාරක් මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා
ඇති මේක අර ගාපු ගමන් ඉක්මනින්ම මූණට ඇබ්සෝබ් වුණා. ඉතින් අර කිසිම තෙල් ගතියක් නැහැ. ඉක්මනින්ම මූණට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඔයාලට ඔයාලගේ ස්කින් එකේ පැහැපත් භාවය රැක ගන්න ඕනේ නම් ඒ වගේම ඔයාලගේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කරගන්න කැමති නම් මෙන්න මේ The Ordinary brand එකේ Alpha Biotin serum එක අදම පාවිච්චි කරලා බලන්න. ඉතින් මම ඔයාලට මේ බොක්ස් එක පෙන්නුවේ නැහැ. බොක්ස් එකක් තියෙන මෙන්න මේ විදිහට Alpha Biotin 2% එකක් තියෙනවා. ඒ වගේම මිලිලිටර් 30ක් අඩංගු කරලා තියෙනවා මේකට. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පාතින් පේන්නේ බාකෝඩ් එක මෙහෙම ස්කෑන් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ බොක්ස් එක තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට විශේෂම කාරණයක් තමයි කියන්න යන්නේ. ඉතින් මේක හොඳින්ම අහගන්න. අනිවාර්යෙන්ම අපි උදේ කාලයට මෙන්න මේ Alpha Biotin serum එක පාවිච්චි කරනවා නම් අපි එළියට යනවා නම් අනිවාර්යෙන්ම sun cream එකක් ගන්නම ඕනේ. sun cream එකක් ගන්න නැතුව එළියට ගියොත් මේ serum එක පාවිච්චි කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම sun cream එකක් ගන්න දෙයකට. ඒ වගේ මේ serum එක ඔයාලා දැන් මූණ හොඳට පිරිසිදු කරගෙන serum එක මූණේ ගානවනේ. ගාලා අනිවාර්යයෙන්ම moisturizer cream එකක් apply කරන්නම ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම අපි ඕනම serum එකක් හරි product cream එකක් හරි පාවිච්චි කරන්න කලින් patch test එකක් කරන්නම ඕනේ. අපේ මූණට අපි ස්කින් ටයිප් කෙනාගෙන් කෙනාට වෙනස්. ඒක නිසා අනිවාර්යයෙන්ම patch test එකක් කරලාම මේක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අනිත් කාරණේ තමයි ගැබිලි මව්වරෙක් හෝ කිරි දෙන මව්වරු ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතිය ඇතිව මේක පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේක කුරුලෑ තියන අයට පාවිච්චි කරන්න බෑ. කුරුලා නිසා හටගත්ත කළු පාට කැලල්, රතු පාට කැලල් තියන අයට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අවුවට ගිහිල්ලා සම පිච්චිලා කළු වෙලා ප්‍රාණවත් බවක් නැති අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඇස්සට කළු වෙලා නම්, තොල් වටේ කළු වෙලා නම් ඒ අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම වලගේ සමේ තෙතමනය ලබා ගන්නත් පුළුවන් මෙන්න මේ Alpha Biotin serum එක පාවිච්චි කිරීම මගින්. ඉතින් ඔයාලට OGM නිෂ්පාදන අපි මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි WhatsApp එකට අපේ WhatsApp නම්බර එක 0712365 257 ඉතින් මම හිතනවා අද ඔයාලා මේ ප්‍රොඩක්ට් එක පිළිබඳ මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් ඇත්තටම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මේ පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, නැත්නම් එන්න අපේ WhatsApp එකට. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් එනකම් අදට මම ඔයාලගේ සම්බන්ධ. ඔයාලට සුබ දවසක් යාළුවනේ. බයි.